එල කොහොමද යාළුවනේ? මං අද කියන්න යන්නේ සංසලාගේ මගේ කතාවේ 4 වෙනි කොටස. ඔයගොල්ලන්ට මතක ඇතිනේ මුල් කතාවල වෙච්ච සිද්ධි ටික. මමයි සංසලයි සංගීත ප්‍රසංගයකදී හම්බෙච්ච විදිය. ඊට පස්සේ මම සංසලාට ලිෆ්ට් එකක් දුන්නා. ඊට පස්සේ පොඩි අරකින්දිකි සෙල්ලමක් වුණා. නිදහස් තැනක අපි දෙන්න හම්බෙන්න තීරණය කරා. ඊළඟට මටත් සංසලා ගැන විශ්වාසයක් ඇති වුණා. ඒ වෙද්දි සංසලාගේ බොයිෆ්‍රෙන්ඩ් හිරේ හිටියේ කියලා මම කිව්වා. තුන්වෙනි කතා ඉවර කරේ සංසලාගේ බොයිෆ්‍රෙන්ඩ්ට ඇප ලැබුණා කියලා. කතා පටන් ගන්න කලින් හැමෝටම කියනවා channel එක subscribe කරලා තියාගන්න. මේ සිංහල වැල් කතා. සංසලයි මමයි මේ වෙද්දි 6-7 කතාවක් හම්බෙලා අපි දෙන්නගේ හැඟීම් බෙදාගෙන හිටියේ. හැඟීම් බෙදාගෙන වගේම අපි දෙන්න හිත්වලිනුත් ගොඩක් ලං වෙලා හිටියේ. හැබැයි ඒක සංසලා මට කිව්වෙත් නෑ, මම සංසලාට කිව්වෙත් නෑ. හැබැයි අපි දෙන්නම දෙන්නගේ විස්තර කෑවද බිව්වද මේ හැම දෙයක්ම හොයලා බැලුවා. දුකේදී සතුටේදී ළඟින් හිටියා. හැබැයි ඉතින් සංසලාගේ බොයිෆ්‍රෙන්ඩ් ආවට පස්සේ සංසලාවයි මාවයි සෑහෙන්න ඈත් වුණා. මොන දේ වුණත් පුළුවන් හැම වෙලාවකම සංසලා මට කතා කළා. අඩුම තරමින් මට මැසේජ් එකක් හරි දැම්මා. ඒකෙන් මට තේරුණා සංසලා මගෙන් ආදරයක් බලාපොරොත්තු වෙනවදෝ කියලා. මොනා කළත් සංසලා වෙන කෙනෙක්ගේ. මම වුණත් සංසලාගෙන් ආදරයක් බලාපොරොත්තුනේ නෑ. සංසලාගේ බොයිෆ්‍රෙන්ඩ් හිරෙන් නිදහස් වෙලා දවස් 3කට පස්සේ සංසලා මට කෝල් එකක් ගත්තා. ඒ රෑ 10ට විතර. ඒ වෙලේ සංසලා මට කතා කරේ සෑහෙන්න අඬ. මේ අකා හිරේ ඉඳන් ඇවිල්ලා තියෙන්නේ වෙඩි කාපු ඌරෙක් වගේ. මට පුදුම වදයක් දෙන්නේ. ඇත්තටම ඔයා පිළිගන්නවද නැද්ද දන්නේ. මට මෙයා එක්ක ඉන්න දැන් අප්පිරියයි. මට කිසිම හැඟීමක් නැහැ. මාව නිකන් ඔයා එක්ක බැඳිලා වගේ කියලා කිව්වා. එහෙම කියද්දි මට හිතුනේ සංසලා මගේ කරේ එල්ලෙන්න යන්නේ කොහොම හරි මුට පොල්ල තියලා කියලා. හැබැයි මොනා වුණත් සංසලාගේ කතාව මම දන්න හින්දා මමත් ඉතින් සංසලාව සනසවලා කලබල වෙන්න එපා. අපි බලමුකෝ මොකද වෙන්නේ කිය සංසලාගේ ඔළුව හැදුවා. ඇත්තම කතාව මට සංසලාව කරේ එල්ල ගන්න නම් ඕනේ නෑ. හැබැයි මට සංසලා ගැන අනුකම්පාවක් නම් තිබ්බා. ඒ අනුකම්පාවත් එක්ක මොකක්දෝ හැඟීමක් මගේ හිතේ තිබ්බා. අන්තිමට ෆෝන් එක තියද්දි සංසලා මට කිව්වේ මගේ හිත හරිම කලබලයි, පුළුවන් නම් මාව හම්බෙන්න එන්න පුළුවන්ද කියලා. අනික කොහොමත් මම සංසලත් එක්ක ඉන්න ආසයිනේ. සංසලත් ඉතින් හොඳ දාංගලයක් තියෙන කෙල්ලෙක්නේ. මට හොඳ සැපක් එහෙම හම්බෙන හින්දා මමත් එන්නම් කියලා තීරණය කළා. එදා අපි හම්බෙන්න දාගත්තේ දවල් 2ට විතර. මොකද උදේ මට පොඩි වැඩ වගේකුත් තිබ්බා. කතා වෙච්ච විදියට දවල් 2 වෙද්දි මම සංසලා එන්න කිව්ව තැනට ගියා. හැබැයි සංසලා පේන්න හිටියේ නෑ. මම ඉතින් සංසලාට දෙපාරක් කෝල් කරාම සංසලා මගේ කෝල් එක කට් කරා. මම ඉතින් යන්නත් හදලා කෝකටත් මැසේජ් එකක් දැම්මා ඔයා එනව නේද කියලා. ඊට ටික වෙලාවකට පස්සේ සංසලාගෙන් මට මැසේජ් එකක් ආවා මම එනවා පොඩි වෙලාවක් ඉන්න පොඩි අවුලක් කියලා. ඔය විදිහට මම විනාඩි 20ක් විතර බලාගෙන හිටියා. අන්තිමට සංසලා කලබලෙන් වගේ ඇවිල්ලා මගේ කාර් එකට නැගලා යයියන් ඉක්මනට යන් කියලා කිව්වා. හැබැයි ඉතින් සංසලා අවුලක් කියලා කිව්ව හින්දා මම මුකුත්ම කතා නොකර ටිකක් දුරට ගිහිල්ලා තමයි සංසලාගෙන් ඇහුවේ මොකද්ද ප්‍රශ්නේ කියලා. එතකොට සංසලා ඩ්‍රයිවිං සීට් එක පැත්තට ඔළුව බර කරගෙන අඬ මට කියනවා මට තවත් ඒ මිනිහත් එක්ක ඉන්න බෑ. මට ඒ මිනිහගෙන් කිසිම ආදරයක් රැකවරණයක් දැනෙන්නේ නෑ. ඌ මහ මුර්ගෙක්. මම මගේ එෆෙයාර් එක නතර කරන්න ඕනේ කියලා කිව්වා. එතකොට ඌ මට පාරවල් දෙකක් ගැහුවා. මම හිරේ ඉන්න කාලේ උඹේ මොකක් හරි වෙනසක් මට තේරුණා. අනිවාර්යෙන් උඹට තව කවුරු හරි ඉන්නවා. ඒ හින්දා එෆෙයාර් එක නතර කරන්න දෙන්නම බෑ කියලා මාත් එක්ක පොර බැදුවා. හැබැයි මන්තෝ මරනවා එහෙම එකක් අහුනොත් කියලා මට තර්ජනය කරා කියලා සංසලා කිව්වා. සංසලා මට හොඳ ආතල් එකක් දෙන බව ඇත්ත. හැබැයි මාව මේ පැටළුනේ විහිං එන ගොම ගොඩකට. ඒත් ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. සංසලාව මෙහෙම මග දාලා යන්නත් බෑ. මම ඉතින් සංසලාගේ දුක අහා අපි යන හොටෙල් එකට ගියා. ඒ යද්දි මම සංසලාව කැමති කරගත්තා මේ ප්‍රශ්නය ගැන කතා කරන්න නැතුව අපි නිදහසේ මේක විඳිමු. මොකද අපි යන්නේ මේක විඳින්න
ඔයාගේ මනස නිදහස් වෙන්න ඉතින් දුක හිතෙන කතා නොකරෙමු කියලා. ඔය විදිහට අපි හෝටලයට ගිහිල්ලා ඇඳුම් පිටින්ම සන්සලා මාව ගොඩාක් වෙලා බදාගෙන ඇඬුවා. මට තේරුණා මගේ ඇඳුමේ කඳුළු හොඳටම ගෑවිලා. ඒත් ඉතින් කෙල්ලෙක් අඬද්දි මට අහකට විසි කරන්නත් බැරි හින්දා මමත් ඔහේ හිටියා. ඒ වගේම මටත් සන්සලා ගැන දුක හින්දා මම එයාව සනසවන්න එයාගේ පිට එයාගේ ඔළුව අතගගා හිටියා. ටිකක් වෙලා සන්සලාට අඬන්න දීලා මම එයාගේ ඇස් දෙකම හිම්බා. ඊට පස්සෙත් සන්සලා ටිකක් සංසුන් වුණා. ඔය විදියට නළලෙන් පටන් ගත්ත මගේ හාදුව සන්සලාගේ තොල් වලින් ඉවර වුණේ. මම සන්සලාගේ තොල් දෙකේ රස විනාඩි 10ක් විතර බැලුවා. ඒ වෙද්දි සන්සලත් යම් ගානකට ඇවිස්සලා හිටියේ. මගේ ගරායකා වුණත් ඒ වෙද්දි ඇවිස්සලා හිටියේ. ඊට පස්සේ අපි දෙන්න කලබලෙන් අපි ඇඳන් හිටපු ඇඳුම් ටික හෙට මෙහෙට කරලා කොහොමින් හරි සෙල්ලමක් දැම්මා. දෙන්නගෙම හිත් කලබල හින්දා එදා අපි දෙන්න හරිම දඟ විදිහට තමයි හැසිරුණේ. මොකද තප්පරයක වෙලාවක්වත් නාස්ති කරන්න බෑ කියලා කලබලෙන් වගේ තමයි අපි දෙන්න දඟ වුණේ. ඔය විදිහට දඟ වෙලා සන්සලා මගේ පපු උඩින්ම ඇලවෙලා හිටියා. එහෙම ඇලවෙලා ඉන්න ගමන් සන්සලා මට කියනවා ඔයා මං කියන එක වැරදියට හිතයිද දන්නේ. හැබැයි මම ඇත්තටම ඔයාට ආදරෙයි. ඒකයි මට මගේ බොයිෆ්‍රෙන්ඩ් ගැන වුණත් කිසිම ෆීලිං එකක් නැත්තේ. මම නිකම්ම ඔයාට ආස වෙලා ඔයාට බැඳිලා කියලා. පුළුවන් නම් මාව මේ කරුමෙන් බේරලා දෙන්න මාව කොහේ හරි ඈතකට එක්කන් යන්න කියලා මගේ පපුව උඩ සෑහෙන්න වෙලා ඇඬුවා. මටත් සන්සලා ගැන දුකයි. හැබැයි මට සන්සලාව මගේ කරගන්න නම් කිසිම ඕනකමක් තිබ්බේ නෑ. ඉතින් මම සන්සලාව නැගිට්ටවලා අඬන්න එපා. මට ඔයා ගැන එහෙම කිසිම අදහසක් නෑ. ඔයා අයත් එක්ක හොඳින් ඉන්න. ප්‍රශ්න එනවා තමයි. හැබැයි ඕවා දුරදිග අරන් යන්න එපා. අන්තිමට ඕවා කෙලවර වෙන්නේ ලොකු ප්‍රශ්නකින් කියලා සන්සලාට තේරුම් කරා. මම කොච්චර දේවල් කතා කරත් සන්සලා බිම බලාගෙන හිටියා විතරයි. එයාගේ ඇස් වලින් කඳුළු එක දිගට වැටුණා. ඊට පස්සේ මට යන්න ඕනේ අපි යන් කියලා සන්සලා මට කිව්වා. සන්සලා එයාගේ ඇඳුම් ඇඳගත්තෙත් ලෑස්ති වුණෙත් අඬ වගේ සැරින් සැරේ එයාගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. ලෑස්ති වෙලා අපි දෙන්න යන්න යද්දි සන්සලා මට එකම එක වතාවක් ඔයාගේ නළලින් බින්න දෙන්න කියලා කිව්වා. මම ඉතින් ඒකටත් සන්සලාට අවස්ථාව දුන්නා. ඔය විදියට සන්සලා කාර් එකෙන් බැහැලා යද්දි මට තප්පර 10ක් විතර ගුලි වෙලා ඉඳලා පරිස්සමෙන් ඉන්න ඔයාට වරදින්නේ නැහැ කියලා මගේ මූණත් අතගාලා තමයි ගියේ. සන්සලා ගියාට පස්සේ මට අමුතු හැඟීමක් දැනුණා. මොකද සන්සලා මාව ආයේ හම්බෙන්න එනවා කියලාවත් කිව්වේ නැහැ. මං ඉතින් ගෙදර ගිහිල්ලා වොච් එකක් එහෙම දාලා සන්සලාට කෝල් එකක් ගත්තා. හැබැයි සන්සලාගේ ෆෝන් එක ඕෆ්. මට අමුතු බයකුත් දැනුණා. මොකද සන්සලා මගේ කාර් එකෙන් බැහැලා ගිහිල්ලා දැන් පැය කමාරක් විතර. මං ඉතින් හවස් වෙනකම්ම සන්සලාගේ මැසේජ් එකක් කෝල් එකක් එයි කියලා බලන් හිටියා. ඒත් රෑ වෙනකම්ම සන්සලාගෙන් කිසිම සද්දයක් තිබ්බේ නැහැ. ඒ මදිවට සන්සලාගේ ෆෝන් එකත් දිගටම ඕෆ්. මට ඇත්තටම එදා හරියට නිින්ද ගියෙත් නැහැ. ඊට පහුවෙනිදා උදෙත් සන්සලාගේ ෆෝන් එක ඕෆ්. මගේ හිතටත් ටිකක් අමුතු හින්දා මම සන්සලාගේ ගෙවල් පැත්තේ පොඩි රවුමක් දාන්න තීරණය කළා. සන්සලාගේ ගෙවල් කිට්ටු වෙද්දි මම දැක්ක දෙයින් මාව ෂොක් වෙලා වේවුලලා ගියා. මොකද සන්සලාගේ ගෙවල් ඉස්සරහා සුදු කොඩියක් දාලා. මට හිතා ගන්න බෑ මොකද්ද කියලා. මම කාර් එකෙන් බැස්සොත් ගමේ කට්ටිය මාව අඳුර ගන්නවා. මට කාර් එකෙන් බහින්නත් බෑ. මම ඉතින් කාර් එකේ තිබ්බ මාස්ක් එකකුත් දාගෙන තොප්පියකුත් දාගෙන ඒ ළඟ හිටපු ඇන්ටි කෙනෙක්ගෙන් ඇහුවා ඇයි මොකද්ද මලගයක්ද කියලා. අනේ ඔව් බලන්නකො වෙලා තියෙන සන්තෑසිය මේ කෙල්ලගේ කොල්ලා මේ කෙල්ලට පීයෙන් ඇනලා මරලා ඒ කොල්ලත් කෝච්චියට බෙල්ල තියලා කියලා. දෙයියනේ ඒ කතාව ඇහුව ගමන් මාව නිකන් සීතල වෙලා ගියා. මොකද සන්සලා මට කිව්වනේ මාව මේ කරුමෙන් බේරගන්න මාව කොහෙට හරි එක්කයි යන්න කියලා. ඉතින් සන්සලාගේ ජීවිතේ නැති වෙන්නත් මමත් එක හේතුවක් කියලා මට පුදුම දුකක් හිතට දැනුනි. සන්සලා මාවයි මේ ලෝකේ ඉදාලා ගිහිල්ලා
අදට මාස 5ක් වෙනවා. මේ වෙනකන් සංසලාගේ මගේ කතාව මම කිසිම කෙනෙක්ට කියලා නැහැ. සංසලා මගේ ලෝකේ හැමදාම ජීවත් වෙනවා.